අචි ඔයාට ෆොටෝග්‍රැෆි කරද්දි කවුරු හරි දීලා තියෙන නරකම උපදෙස් මොකද්ද? මේක කිව්වා නම් මට බැනුම් අහන්නත් වෙන්න පුළුවන්. උනාට ගොඩක් කට්ටිය මේ සමාජයේ ඉන්න ප්‍රවීණයෝ කියන දෙයක් තමයි මේ gear doesn't matter කියන එක. ඒ කියන්නේ අපි පාවිච්චි කරන කැමරාව, ලෙන්ස් එක මොකද්ද කියන එක ඇත්තටම වැඩක් නෑ කියන එක. ඒත් ඇත්තටම එහෙම නෑ. ඔයාට මම පොඩි කතාවක් කියන්නම්. අවුරුදු 5කට කලින් මම ෆොටෝග්‍රැෆි පටන් ගද්දි මම පාවිච්චි කරන්න ගත්තේ මේ Nikon D5600 දෙන crop sensor කැමරා එක. මම වැරදිට හිතන්න එපා මේක ගොඩක් හොඳ කැමරා එකක්. ඒ වුණාට මේ කැමරා එක ඇතුලේ මම හිතන් ඉදියා මේකෙන් මට කරන්න පුළුවන් හැම වැඩේම හැම විදිහටම කරන්න පුළුවන් කියලා. ඒ වුණාට එක තැනක් තිබ්බා මට ඒ ලෙවල් එක කවදාවත් ක්‍රොස් කරන්න ලේසි වුණේ නැහැ. අන්න එතනදී තමයි මම මෙතනින් එහාට ගියපු ඉක්විප්මන්ට් try කරන්න ගත්තේ. අන්නේ try කරද්දී තමයි මට තේරුනේ ඇත්තටම මේ සමාජයේ ඉන්න සමහර කට්ටිය gear doesn't matter. ඒ කියන්නේ මේ පාවිච්චි කරන කැමරාවයි ලෙන්ස් එකයි මොකද්ද කියන එක වැඩක් නැහැ. ෆොටෝග්‍රැෆර්ගේ ඇහැ තමයි වැදගත් වෙන්නේ කියලා කිව්වට ඇත්තට මේක නෑ. තමන් පාවිච්චි කරන කැමරාවයි ලෙන්ස් එකයි කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒකෙන් අපිට අපි ගන්න ෂොට් එක, අපි ගන්න ෆ්‍රේම් එක හරියට ප්ලෑන් කරගන්න වගේම ඒක කොච්චර ඉක්මනට හරි විදිහට ගන්න පුළුවන්ද කියන එක බලපාන්නත් මේ කැමරාවයි ලෙන්ස් එකයි කියන එක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඔව් මං හිතන්නේ මට හම්බෙලා තියෙන නරකම උපදේශ තමයි ඒක. පාවිච්චි කරන කැමරාවයි ලෙන්ස් එකයි මොකද්ද කියන එක ඇත්තටම වැඩක් නෑ කියලා කට්ටිය කියන එක. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න දැම්මම ෆලෝ කරන්න.